and ක්‍රීඩාපුවත් අත්‍යවශ්‍යම මොහොතේදී පාසල් ක්‍රිකට් කණ්ඩායමක දක්ෂතා හෝ දක්වන්නට අසමත් වීම හේතුවෙන් කුමාර සංගක්කාරගේ සහ මහේල ජයවර්ධනගේ සමුගැනීමේ සාදය අතරමඟදී කඳුලින් අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ දකුණු අප්‍රිකාව සමග පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩලු 9ක දැවැන්ත පරාජයක් අත්විඳිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබන්නට අසමත් වුණේ 1999 වසරෙන් පසුවයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාසී වාසිය දිනක ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුර පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකාව අද තරඟයට එක් වුණේ එකදු ජාත්‍යන්තර එක්දින තරඟයකට හෝ ක්‍රීඩා කර නොමැති තරිඳු කෞශල් සහ එක්දින තරඟ දෙකක අත්දැකීම් පමණක් ඇති දුෂ්මන්ත චමීර කණ්ඩායමට එක් කරගනිමින් එමෙන්ම මෙම තරඟාවලියේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කිසිදු අත්දැකීමක් ලබා නොසිටි කුසල් ජනිත් ඉනිම ආරම්භ කිරීම සඳහා යොදා ගැනීමට මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබීමත් විමතිය දනවන්නක් වුණා. තේරීම් කමිටුවෙන් දිගින් දිගටම හිමිවන අනුකම්පාව හාස්‍යයට ලක් කිරීම පුරුද්දක් කොටගෙන තිබෙන කුසල් ජනිත් අද තරඟයේදී තම වගකීම් විරහිත බව යලිත් වරක් ප්‍රදර්ශනය කළා. කිසිදු ආකාරයක පන්දු තෝරා බේරා ගැනීමකින් තොරව පහර එල්ල කළ කුසල් රැස් කළේ ලකුණු 3ක් පමණයි. ටීඑම් ඩිලිෂාන්ට එකදු ලකුණක් හෝ රැස් කර ගැනීමට හැකි වුණේ නැහැ. පීඩනයකින් තොරව පිතිහරඹේ නිරත වුණේ පිතිකරු ලැස්වේ පහතට ඇද්දමා සිටි ලහිරු තිරිමාන්න පමණයි. ඔහු පන්දු 48කදී ලකුණු 41ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් තම අවසන් ඉනිම ක්‍රීඩා කළ මහේල ජයවර්ධන ලකුණු 4කට දැවී ගියා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19යි. පෝල් ඩු මිනිත් 33 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සහ 35 වන පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී කඩලු දවාගත්තේ කඩලු ත්‍රිත්වයක් වාර්තා කරමින්. මැතිව්ස් කුලසේකර සහ තරිඳු කෞශල් ඩුමිනිගේ කඩලු ත්‍රිත්වයේ ගොදුරු බවට පත් වුණා. කුලසේකර නොදෙවුණු ක්‍රීඩකයෙකු ලෙසට විනිසුරු සංඥා කළත් ඔහු පිටින් ඉවත් වුණේ ක්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව ලොව